අමුතු සුවඳක් එන්නේ. ඒ සුවඳ කියන්න බෑ. දැන් මේක නතර කරනවා අපිට පැත්ත අහලකින්න බෑ. බලමු ඉතින් අපි තව චුට්ටක් රත් වෙනකන් තියලා මොකද වෙන්නේ කියලා. පාගන්ද. කොහොමද යන්නවලු. ඔන්න ඔහම තමයි තියෙන්නේ ඉතින්. නිකන් ඉටි වගේ යනවා. තාම තාච්චිය රත් වෙලා මදි. ඉතින් බලමු ඉතින් ඔයිල් ටික දාගෙන කොහොමද ඉතින් ඔයිල් ටික වැටෙන්නේ කියලා. බයික් ඔයිල් ටිකක් දාගත්ත ඇති. ලං කරලා බලමු කොහොමද ඉතින් චාච්චි ගාවට ඇවිල්ලා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඉතින්. යවුලක් නැහැ තෙල් ටික ෂේප් එකේ රත් වෙනවා. බාහනේ තෙල් ටික නටනවා ඉතින් ලං කරලා බලමු. තෙල් ඝනකම් වැඩි හින්දා ඉතින් උඩට බුබුලු දාන්නේ නැහැ නිකන් අමුතු සුවඳක් එන්නේ. ඒ සුවඳ කියන්න බෑ. ඉතින් බලමු ඉතින් සූඩු එක දාගෙන මොකද වෙන්නේ කියලා. ආයි ගයිස් ඉතින් ඕම උතුරනවා වගේ ලයින් එකක් තියෙන ඉතින් බලමු කලවම් කරන් මොකද වෙන්නේ කියලා. නිකන් කිරි එකක් ඇදිල්ලුවා වගේ. අමුතු සුවඳක් එන්නේ. ඉතින් ගයිස් ඉතින් ඔහම තමයි ආවේ ඉතින් කට්ටිය ඉතින් කොහොමද ඉතින් ඔහම තමයි ඉතින් ආවේ. ලයින් එක බලන්න ඉතින් නිකන් බොර පාට වීගෙන එනවා ඉතින් ලයින් එක. බලමු ඉතින් අපි තව චුට්ටක් රත් වෙනකන් තියලා මොකද වෙන්නේ කියලා. අයනම් මුකුත් වෙන්නේ නැහැ ඉතින් තව චුට්ටක් දාලා බලමු. තාරු ගාලා අන්නෝම තමයි ලයින් එක එන්නේ. වෙන මාතල්ලයක්. ඉතින් අද සබංකුඩුත් බැද්දා. අමුතු ගඳක් එනවා. දැන් මේක නතර කරනවා අපිට පැත්ත අහලකින්න බෑ. පට්ට ගඳයි. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් එන්නම් ඉතින් අදට සමු ගන්නවා ඉතින් ඊළඟ වීඩියෝ එක මොකද්ද දෙන්න ඕනේ කියලා කියන්න කට්ටියම. ඉතින් අදට ඉතින් සමු ගන්නවා සියලු දෙනාටම ජය වේවා. A few moments later. පාගන්ද. කොහොමද යන්නවලු. පෙන්ඩල් කුඩු කළා වගේ. බලමු කට්ටිය ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා ඉතින් බිමට හරලා ඇඟට හැලුනොත් එහෙම සදා අනාතයි. ඉතින් බලමු බිමට හරාගමු ඉතින්. දැන් ගඩොල්ලේ හරාගමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔහම තමයි තියෙන්නේ ඉතින් නිකන් ඉටි වගේ යනවා. ඔක්කොම දියලා නැහැ ඉතින්. ඔයිල් ගනකම් හින්දා ඔන්න ඔහම තමයි තියෙන්නේ. බයික් ඔයිලුයි පින්සු කුඩුයි දාපුවම තියෙන තත්ති. දුමේන පැත්ත ඉන්නව පොඩ්ඩක් කොහොමද